study challenge එකක්. Let's go! නේචර් එක එන්ජොයි කරන්න මම ගොඩාක් ආසයි. සාමාන්‍යයෙන් කෑමට කොළ ಜಾති අනිවාර්යෙන් එකතු කරනවා. ඒකවත් කිසිම දෙයකට sugar add කරන්නේ නැහැ. මාරුම ලස්සනයි එළියේ කොළ පාට ගස් දිහා බලන් ඉන්න එක ඒවා හැම අපේ දැන් ඉතින් චූටි බ්‍රේක් එකක් ගත්තා. මොකද අපේ අම්මා එනවා මගේ hair oil කරන්න. මගේ බුටි කාලේ මගේ කොණ්ඩේ පීරුවා වගේම දැනුත් මගේ අම්මා කොණ්ඩේ පීරනවා. දැන් ආපු ගමන් ඉක්මනට චේන්ජ් කරලා වැඩ කරන්න ආවා. මොකද මේක චැලෙන්ජ් එකක් නේ අපි. මේ රම්බුටන් ගෙනාවේ අපේ සීයා. අපේ I'm so sleepy guys. චැලෙන්ජ් එක ඉවර වෙද්දී මට හිතෙනවා මගේ වැඩ ටිකත් කම්ප්ලීට් වෙයි කියලා. බලමු ඉතින් අපි. ඉතින් වර්ක්අවුට් කරලා ඉවර වෙලා ෆ්‍රෙෂන් අප් වෙලා අපි ආයෙ ස්ටඩි කරන්න. ඉපේ ඉතුරුලා තියෙන්නේ. ඉතින් අපි වැඩි කතා කරන්නේ නැතුව ඉක්මනට යන් ස්ටඩි කරන්න. Hi besties, ඉතින් කොහොමද? ඔන්න ඉතින් අද උදේම අපි පටන් ගන්න යන්නේ study challenge එකක්. අපි බලමු ඉතින් අපි මේ challenge එක කොහොම වෙයිද කියලා. දැන් ඉතින් උදේ වෙලාව 7යි. මම ඉතින් wash එහෙම දාලා දැන් freshen up වෙලා ඉන්නේ. හැබැයි කොණ්ඩේ දැන් චුට්ටක් අවුල් වෙලා කොණ්ඩේ පීරලා නැහැ. අපි ඉතින් study කරන්න අද උදේම එළියට යමු. මම එළියට යන්න තමයි plan කරේ. ඉතින් අපිට ඇස් දිහා බලන්න පුළුවන් සැරින් සැරේ මම ඉතින් හරි මාස එළිය වැඩ කරන්න. ඉතින් මම අද ඔයාලව අරගෙන යන්නම් කොහොමද එළිය වැඩ කරන එක කොහොම වෙයිද හොඳයිද? එතකොට ඔයාලටත් පුළුවන් එළිය වැඩ කරන්න ටේබල් එකක් දාලා. ඉතින් කාලෙකින් තමයි vlog කරන්න හිතුවේ මම ස්ටඩි කරන එකක්. ඒ කියන්නේ ස්ටඩි චැලෙන්ජ් එකක් vlog කරන්න හිතුවේ. මොකද ටයිම් එකක් එහෙම ලොකුවට තිබුණේ නැහැ. මොකද එක්සෑම්ස් තිබුණා. දැන් ආයෙත් තව එක්සෑම් එකකට ඉතින් ස්ටඩි කරන ගමන් ඉන්නේ. අපි බලමු ඉතින් අපේ ස්ටඩි චැලෙන්ජ් එක කොහොම වෙයිද කියලා. Let's get started. Mama පැතුවේ ඔබ ළඟම හැමදාම නවතින්න Let's go. ඔන්න ඉතින් මම දැන් එළියට යන්න තමයි හදන්නේ. ඔයාලා එක්ක මම එළියට ගිහින් දැන් ස්ටඩි කරන්න තමයි හදන්නේ. Guys, ඔන්න අපි ඉතින් එළියට ආවා. දැන් ඉතින් බඩු ටිකක් තියෙනවා. උදේ පාන්දර නැගිටලා මේ විදිහට නේචර් එක එන්ජොයි කරන්න මම ගොඩාක් ආසයි. ලස්සන චූටි කුරුල්ලෝ, එතකොට ලස්සන මල් වර්ග ඒව දිහා බලන් ඉද්දී හරිම රිලැක්සේෂන් එකක් දැනෙනවා. ඇහෙනව නේද ලේන්නුන්ගේ සද්දේ? Guys, ඔන්න ඉතින් morning coffee එකත් අපිම ready කරලා තිබුණා. දැන් ඉතින් මම මේක ගෙනල්ලා study කරන්න තමයි යන්නේ. ඉතින් මේ morning coffee එකේ specialty එකක් තියෙනවා. මම morning විතරක් නෙවෙයි මම ගන්න දැන් කිසිම තේකකවත් කිසිම දෙයකට sugar add කරන්නේ නැහැ. ඉතින් without sugar තමයි මේ හැමදේම මම බොන්නේ. ඉතින් අපි දැන් study කරන්න පටන් ගමු. ඔයාලට පුළුවන් නම් ඉතින් sugar ගොඩක් අඩු කරන්න. එතකොට ඉතින් ඔයාලට ලොකු වෙනසක් තේරෙයි. ඉතින් අපි දැන් ස්ටඩි කරන්න ගමු. ඔයාලට ස්ටඩි කරද්දී මේ වගේ චුටි ටයිම් එකක් තියාගන්න කියලා මම ගොඩක් වීඩියෝස් වල කියලා තියෙනවා. ඉතින් මේ ටයිම් එක තිබ්බහම අපිට පේනවා දැන් ටයිම් එක කීයද කියලා. ඒ වගේම අපිට දැන් 2 hours එක දිගට වැඩ කරන්න ඕන නම් අපිට ටයිම් තියන්න පුළුවන් මේකෙන්. ඔයාලත් ළමයි පුළුවන් නම් එළියේ වැඩ කරන්න මම ඉස්සෙල්ලත් කිව්වේ මාරුම ලස්සනයි එළියේ කොළ පාට ගස් දිහා බලන් ඉන්න එක ඒවා හැම අපේ ඇස් වලට හොඳයි. අපේ ඇස් කැමති ගොඩක් වෙලා ළඟ දිහා බලන් ඉන්නවට වඩා දුර බලන්නලු. ඉතින් ඒ නිසා මමත් ඔයාලට කියන්නේ පුළුවන් නම් ඉතින් එළියකට ඇවිල්ලා ස්ටඩි කරන්න. නැත්නම් ඔයාලගේ ජනේලයක් තියෙනවා නම් ඒ ජනේලය ඕපන් කරගෙනවත් වැඩ කරන්න. එතකොට ඉතින් ෆ්‍රෙෂ් එයා එනවා. ඔයාලට ඉතින් ගොඩාක් හොඳයි වගේ හෙල්ත් එකට. එතකොට ඉගෙන ගන්න දේ මතක හිටිනවා. ඉගෙන ගන්නත් ආසාව වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ඔයාලා මේ ටිප් එකත් ඉතින් පොඩ්ඩක් යූස් කරලා බලන්න. රූම් එක අස්සට වෙලා ඉන්නට වඩා පොඩ්ඩක් එළියට ඇවිල්ලා ස්ටඩි කරන එක හොඳයිද කියලා. අපි දැන් ගොඩක් වෙලා කතා කරානේ. අපි දැන් ඉතින් වැඩ කරන්න ගමු. මට ලෙක්චර්ස් බලන්න තියෙනවා. බලන ගමන් ඉතින් lecture recordings වගේක් ඒවා බලන ගමන් මම වැඩ කරන්න තමයි යන්නේ. ඉතින් අපි පොඩි break එකක් ගද්දී ආයේ කතා කරමු. දැන් වැඩ කරන්න ගමු. bye. මම පැතුවේ ඔබ ළඟම හැමදාම නවතින්න මතකයට ඉඩ දෙන්න
තියෙනවා තව දුර යන්න හිත ඇතුලේ ආදරය ගයිස් අපි ඔන්න ගොඩාක් ස්ටඩි කරලා තියෙන්නේ. ඉතින් අපි චැලෙන්ජ් එක කම්ප්ලීට් කරන්න නම් තව ස්ටඩි කරන්න වෙනවා. දැන් ඉතින් චූටි බ්‍රේක් එකක් ගත්තා. මොකද අපේ අම්මා එනවා මගේ හෙයා ඔයිල් කරන්න. මගේ ස්කැල්ප් එකේ හොඳට ඔයිල් කරලා මසාජ් කරන්න තමයි අම්මා දැන් හදන්නේ. සෝ ගයිස් අපි ඉතින් ආයෙ ස්ටඩි කරන්න ගමු. දැන් ඉතින් හොඳයි අපේ කොණ්ඩෙත් දැන් අම්මා පීරනවානේ. දැන් ඉතින් සනීපයි නින්දයයිත් දන්නේ නැහැ මට බලමු. මගේ පොඩි කාලේ ඉඳලා ඉගෙන අපි ස්කූල් යන කාලෙත් මගේ කොණ්ඩේ ගොතන්නේ කොණ්ඩේ පීරන්නේ අම්මා. ඉතින් මම තාම ආසයි ඒ චූටි කාලේ මගේ කොණ්ඩේ පීරුවා වගේම දැනුත් මගේ අම්මා කොණ්ඩේ පීරනවට. මම හිතන්නේ ඉතින් හැම ළමයාම එහෙම තමයි නේද? අපිට චූටි කාලේ ලස්සන මතකයන් අපිට මතක් වෙනවා අම්මා කොණ්ඩේ ගොතපු විදිය. ඉතින් දැන් අපි යුනිවර්සිටි යද්දීම ගොඩාක් අම්මලගෙන් ඈත් වෙලානේ හිටියේ. එතකොට ඉතින් මට ගොඩාක් මිස් වුණා මෙන්න මේ දේවල්. හායි ළමයි ඔන්න ඉතින් මම ස්ටඩි කර කර ඉද්දි අපේ අම්මා මට හොඳට ඉගෙන ගන්න ළමයින්ට බෙහෙතක් ගෙනල්ලා දුන්නා. ඉතින් මේක ඇත්තටම මේ කොළ තියෙන්නේ ගොඩක් කොළ ಜಾති එකතු කරලා හදපු කැඳ එකක්. මම සාමාන්‍යයෙන් කොළ ಜಾති කනවා, කොළ ಜಾති බොනවා. හැම වෙලේම අපේ සාමාන්‍යයෙන් කෑමට කොළ ಜಾති අනිවාර්යෙන් එකතු කරනවා. ඒ වගේම අපි වීකෙන්ඩ් එකේ අපේ අම්මට ෆ්‍රී වෙන වීකෙන්ඩ් එකේ ඉතින් අනිවාර්යයෙන්ම මේ වගේ කොළ එකක් බොන්න හදනවා කැඳ ಜಾතියක්. ඉතින් අපි ඒක බිබී දැන් වැඩ කරමු. ඇයි පිල්ලම් ඔබ ගස්සන තාලේ ලොව නැවේ වරුකන් කැඳෙක් පොඩ ගමන් අපි වැඩ කරමු. මුදු අදනින් ඔබ ඇමතුම් වේලේ හත පිපුණා මට දැනුණා ඔබ වෙනුවෙන් ආදරේ. ගයිස් අපේ අම්මගේ ස්ටාෆ් එකේ ටීචර් කෙනෙක්ගේ තාත්තා කෙනෙක් නැති වෙලා ඉතින් ඒ ෆියුනරල් එකට හදිස්සියෙම අම්මා මට යන් කියලා කිව්වා. ඉතින් මම ස්ටඩි කරන එක චුට්ටක් නවත්තලා දැන් ඉතින් අම්මා එක්ක මේ යන ගමන් මම ස්ටඩි කර කර ඉන්න නිසා ඉතින් ලොකු ටයිම් එකක් අපේ අම්මා ගන්නෙ නැහැ කිව්වා. ඉක්මනට ගිහින් යමු කියලා තමයි කිව්වේ. ඒ නිසා ඉතින් අපේ චැලෙන්ජ් එකට ලොකු ඉම්පැක්ට් එකක් වෙන්නේ නැහැ. ඒකයි මම යන්නේ. ඉතින් අපි ඇවිල්ලා ආයෙ ස්ටඩි කරන්න ගමු නේද? ඇත්තටම පොඩි වෙලාවයි එළියේ හිටියේ ඒත් පැටි බලන්නකෝ ඉතින් සුපුරුදු පරිදි පිළිගන්න එනවා. ඔය විදිහටම නැට්ට වරනවනේ ඉතින් යාට පුදුම සතුටක් තමයි තියෙන්නේ. बिन वर्षा वही माथेमा ඔන්න ඉතින් මම ෆියුනරල් එකට ගිහින් දැන් ආවා. ආපු ගමන් ඉක්මනට චේන්ජ් කරලා වැඩ කරන්න ආවා. මොකද මේක චැලෙන්ජ් එකක් නේ. අපි මේ චැලෙන්ජ් එක කොහොම හරි කම්ප්ලීට් කරන්න ඕනේ. සෝ අපි දැන් ස්ටඩි කරන්න ගමු ආයේ. ඊට පස්සේ බ්‍රේක් එකේදී මම ඔයාලා එක්ක කතා කරන්නම්. හැමෝම වගේ මාත් ගොඩාක් ආස ෆෘට් එකක් තමයි ඉතින් මේ තියෙන්නේ රම්බුටාන්. ඉතින් මේ රම්බුටාන් ගෙනාවේ අපේ සීයා. අපේ සීයා එද්දි ගොඩාක් රම්බුටාන් ගෙනාවා. ඇත්තටම ඉතින් මට ටයිම් නෑනේ ඒවා සුද්ධ කර කන්න. ඒ නිසා ඉතින් අපේ අම්මා මේ බෝල් එකට ඒවා සුද්ධ කරලා දාලා දුන්නා. දැන් වෙලාව කී විතරද? ඔයාලා හිතන්නේ දැන් වෙලාව කීයයි කියලාද? ඉන්නොත් දෙන්නම්. මේ තියෙන්නේ දැන් වෙලාව 1:10යි. ඉතින් 1:10යි මට මාරම නිදිමතක් ආවා. ඒ කියන්නේ කම්මැලිකමක් වගේ. මොකද මේ ලෙක්චර් එක බලනවා මෙතන ඉඳගෙනම ඉන්නේ. අපි පොඩි බ්‍රේක් එකක් අරගෙන ආයේ ඉතුරු ටික බලන්න ගමු. ඇයි පිල්ලම් ඔබ ගස්සන තාලේ ලොව නැවේ වරුකනින් නඳුනේ මුදු අදනින් ඔබ ඇමතුම් වේලේ හත පිපුණා මට I'm so sleepy, guys, but we can't take a nap today because you know the reason, right? We are committed to a study challenge, so we can't sleep, we can't take a sleep, we have to study. So we have to complete our study challenge. So let's get started again.
ඉතින් හවස් වෙලා දැන් ඒ නිසා තමයි රූම් එක ඇතුළට ආවේ. එළිය වැඩ කරන්න බෑ මේ දවස්වල මදුරු ප්‍රශ්න. එතකොට කළුවරයි ඊට වඩා ඉතින් රූම් එක ඇතුළේ හොඳයි. රූම් එක ඇතුළේ කම්ෆර්ටබල්. අනික අපි දවසේම අද එළියනේ හිටියේ. ඒ නිසා ඉතින් අද අපි රෑ ටික ඒ කියන්නේ හවස් වල ඉඳලා රෑ වෙනකන් ස්ටඩීස් ටික අපි මේක ඇතුළේ ඉඳලා කරමු. නිදාගන්න ඕනේ වුණාට ගයිස් නිදාගන්න බැහැනේ. ඒ වගේම මම රෑට කියන්නේ තව ටිකකින් වර්ක්අවුට් කරන්න තමයි ඉන්නේ. එතකොට වර්ක්අවුට් කරාට පස්සේ අපිට පුළුවන් වොෂ් එකක් දාලා ෆ්‍රෙෂන් අප් වෙන්න. දැන් මම වොෂ් එකක් දාන්නේ නැත්තේ අන්න ඒ නිසා. මොකද තව ටිකකින් වර්ක්අවුට් කරන්න. එතකොට කොහොමද දාඩිය දාලා අපිට වොෂ් කරන්න ඕනේ වෙනවා. ඉතින් ඒ නිසායි මම දැන් කරේ නැත්තේ. නැත්නම් ඉතින් වොෂ් එකක් දැම්මොත් ඇත්තටම හොඳයි ෆ්‍රෙෂ් එකේ වැඩ කරන්න පුළුවන් ආයේ. ඒත් දැන් අපේ අම්මා මිල්ක් කොෆි එකක් හදන් එනවා කිව්වා මට. එතකොට ඉතින් ආයෙ වැඩ කරන්න පුළුවන් එනර්ජි එක තියෙනවා. ඔන්න ඉතින් දැන් අප්ඩේට් එක දැනට අප්ඩේට් එක ඕක තමයි guys. අපි ගොඩක් ස්ටඩි කරලා තියෙන්නේ. දැන් මේ වෙද්දි ගොඩාක් ස්ටඩි කරලා තියෙන්නේ. ඒත් මගේ to do list එකේ මම අද හදාගත්ත වැඩ වලින් තව චුට්ටක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් අද challenge එක ඉවර වෙද්දී මට හිතෙනවා මගේ වැඩ ටිකත් complete වෙයි කියලා. බලමු ඉතින් අපිනේ. ඔබ පෙරදා ආදරේ මාලකින් ගයිස් මම ඔන්න ඉතින් ස්ටඩි කරා. දැන් ඉතින් ටයිම් එක ඇවිල්ලා තියෙන්නේ වර්ක්අවුට් කරන්න. ඉතින් වර්ක්අවුට් කරලා ඉවර වෙලා ෆ්‍රෙෂන් අප් වෙලා අපි ආයෙ ස්ටඩි කරන්න පටන් ගමු. Hi guys ඔන්න ඉතින් මම වොෂ් කරලා ෆ්‍රෙෂන් අප් වෙලා දැන් ඉතින් අපිට තියෙන්නේ ස්ටඩි කරන්න. මොකද අපේ challenge එක අපි ඉවර කරන්න ඕනේ කම්ප්ලීට් කරන්න ඕනේ challenge එක. ඉතින් දැන් නම් අර නිදිමත ගතියක් ඒ කිසි දෙයක් නැහැ. මොකද වොෂ් කරපු නිසා. අපි බලමු රෑ වෙද්දී අපිට ගොඩක් නිදිමතේද ඉන්න පුළුවන් වේද? එතකොට අපේ challenge එක complete කරගන්න පුළුවන් වේද කියලා මම නම් හිතන්නේ පුළුවන්. මොකද අපිට තව පැය කිහිපයක් ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් අපි වැඩි කතා කරන්නේ නැතුව ඉක්මනට යන් study කරන්න. නැත්නම් අපිට time මදි වෙන්න පුළුවන්. අපේ challenge එක complete කරගන්න බැරි වෙන්න පුළුවන්. So let's go. සංසාරිනේ මගේ නන්නාදුනන්නියේ ගයිස් ඔයාලා දන්නවද මම කීය වෙනකන් ස්ටඩි කරාද කියලා? මම ස්ටඩි කරලා ඉවර වෙද්දී ඉතින් පාන්දර 3යි වෙලාව. මම කොහොම හරි ඉතින් ස්ටඩි challenge එක කම්ප්ලීට් කරනවා කියලා හිතාගෙන හිටිය නිසා ඇත්තටම මට පාන්දර වෙනකම් වැඩ කරගන්න පුළුවන් වුණා. ඉතින් අපි තව ස්ටඩි challenge එකකින් හම්බෙමු නේද? එතකල් ඉතින් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි.